රටම දන්න දිනක්ෂේ මුල්මවරට රයිගම් ජනප්‍රියම නිලිය වෙයි. සාරංග ජනප්‍රියම නළුවා වෙයි කියලා හිතපු දිනක්ෂිට සිදු වූ දේ. සම්මාන උළෙලෙන් පසු ගෙදර ආපු දිනක්ෂි කියන කතාව මෙන්න. ඊයේ රාත්‍රියේ 2024 රයිගම් ටෙලි සම්මාන රාත්‍රිය කොළඹ සැංගීලා හෝටල් පරිසරයේදී ඉතා උත්සවාකාරයෙන් සිදු කරනු ලැබුවා. එහිදී රයිගම් ජනප්‍රිය නිලිය ලෙස කිරුළ දිනා ගනු ලැබුවේ ජනප්‍රිය නිලී දිනක්ෂි ප්‍රියසාද් වීමද විශේෂත්වයක් වනවා. ඇය සම්මාන ගන්න අවස්ථාවේදී පවසා සිටියේ තමන් රංගනයට පැමිණ වසර 16ක් ගත වී මුල්වරට මෙවර සම්මානය ලැබුණු බවයි. සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවාට හිමි සම්මානයේ නිර්දේශිත නම් පවසන අවස්ථාවේ ජනප්‍රියම නළුවා ලෙස සාරංග දිසාසේකරගේ නමද නිර්දේශිත නාමයට ඇතුළත්ව තිබුණා. එහිදී ඇය බොහෝ බලාපොරොත්තු තබා ගනිමින් සාරංගට ජනප්‍රිය නළුවාගේ සම්මානය හිමි වේයයි අපේක්ෂා කරමින් දුරකථනයේ කැමරාවෙන් එය වීඩියෝ ගත කළ අවස්ථාවේ ජනප්‍රිය නළුවාගේ සම්මානය හිමි වූයේ සජිත ඇන්තනිටයි. කෙසේ නමුත් සම්මාන උළෙලෙන් පසුව ඇය විසින් තම සමාජ මාධ්‍ය ගිණුම වෙත පවසා තිබුණේ මෙවන් කතාවක්. Most Popular Actress 2024. බොහොම ස්තුතියි මේ ලබා දුන්න ආදරයට. මට ලැබුණු පළවෙනි රයිගම් සම්මානය. මේ දිනවල නෝරාටත් චංචිතත් පසුගිය කාලේ මේනකාවත් ඉහළටම ඔසවා තිබූ ඔයාලට බොහොම ස්තුතියි. වෙනස් චරිත හරහා අපූර්ව නිර්මාණ තුලින් ඔබ හමුවට එන්නට ඉඩ සැලසූ අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් ඇතුළු නිර්මාණ වෙනුවෙන් වෙහෙසෙන මගේ කණ්ඩායම සියල්ලටත් බොහොම ස්තුතියි. ආදරණීය ප්‍රේක්ෂකයිනි. මෙතෙක්කල් ආදරෙන් මාව අල්ලන් හිටියට බොහොම ස්තුතියි. Thank you රයිගම් යනුවෙන් ඇය සඳහන් කර තිබෙනවා.